ආයුබෝවන් යාළුවනේ. සිංහල අලුත් අවුරුදු උදාව මේ සැරේ උදා වුණේ නැකත් සීට්ටුවල ගැටලු බොහොමයක් ඇති කරමින්. මේ වන විට ශ්‍රී ලංකාවේ බොහොමයක් දෙනා මේ පවතින නැකත් සීට්ටුවට එහෙමත් නැත්තම් මේ සංශෝධිත නැකත් සීට්ටුවට අනුව තමන්ගේ චාරිත්‍ර කරමින් පවතිනවා. නොනගතේ වෙලාවක ආහාර අනුභව කරපු ලංකාවේ පළවෙනි අවස්ථාව විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මෙච්චර කාලෙකට නොනගතය කියලා ජ්‍යොතිෂ්‍ය වේදීන් අපිට කියලා දුන්නේ අපේ පරම්පරාවේ මුතුන් මිත්තෝ ඇඳුන්නුවේ සුබ නැකතක් නැති වෙලාවක් විදිහටයි. ඒකයි ඒ වෙලාවේ අපි ආගමික චාරිත්‍රවල වැඩි වශයෙන් නියලුනේ. ආගමික කටයුතු වලට නැඹුරු වෙලා තමන්ගේ දවස පටන් අරගෙන නැකත් ආරම්භ වුණාට පස්සේ අවුරුදු චාරිත්‍ර ටික එකින් දිගට ගලාගෙන යන විදිහට නැකත් සීට්ටු හදන්න අපේ පැරණෝ උනන්දු වුණා. හැබැයි මේ පාර අපිට හම්බෙච්ච නැකත් සීට්ටුවේ ආහාර අනුභවය තියෙන්නේ. ඒ වගේම තවත් අවුරුදු නැකත් කිහිපයක්ම තියෙන්නේ මේ නොනගතය ඇතුලේ. ඒ නිසා මේ අලුත් නැකත් සීට්ටුවට අනුව මේ වන විට ආහාර අනුභව නැකත දහවල් වරුවේ 12:06ට උදා වෙලා තියෙනවා. ඉතින් මේ නැකත් සීට්ටුවේ හරි වැරද්ද ගැන බොහොමයක් දෙනා ප්‍රශ්න කරත් දැන් තියෙන නැකත් සීට්ටුවට වැඩ කරන්න අපිට සිද්ධ වෙන්නේ ඒක රජය විසින් අනුමත කරලා තියෙන නිසායි. හැබැයි කොහොම වුණත් සියලු පාපයන්ගෙන් මිදලා මේ හැම ලබන්නා වූ අලුත් අවුරුද්ද තමන්ගේ ජීවිතයේ සුබ පැත්තට යොමු කරගන්න උත්සාහ කරනවා නම් හැම දවසක්ම හැම තප්පරයක්ම හොඳ නැකතක් කරගන්න අපේ යාළුවන්ට පුළුවන්. ඉතින් ඒ නිසා නැකත ගැන වැඩිය වද වෙන්නේ නැතුව තමන්ට කරන්න තියෙන දේ තමන්ගේ යුතුයකම හරි වෙලාවට ඉෂ්ට කරන්න ඕගොල්ලෝ පුජ්‍යලයෝ විදියට උනන්දු වුණොත් අපේ රට මීට වැඩිය සුබදායි සාර්ථක රටක් වෙනවා කියන එක අපිට පසක් වෙලා හමාරයි. ඉතින් වාද විවාද වලින් තොර වෙලා මේ ලබන්නා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද යහපත් අවුරුද්දක් කරගන්න ඕගොල්ලෝ පුජ්‍යලිකව උත්සාහ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද පුද්ගලයෙක් හැදුනොත් රටක් හැදෙයි. පුද්ගලයෝ නැහැදුන නිසායි මේ වගේ නැකත් සීට්ටු මේ වගේ අවුරුදු අපිට කාලාන්තරයක් තිස්සේ අහන්න දකින්න ලැබෙන්නේ. ඒ නිසා තමන්ගේ යුතුයකම හරියට ඉටු කරන රටක් ඉදිරියේදී අපිට දකින්න ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සුබ දවසක්.